පාන්දරකටත් කොළ ක්‍රිකට් ගහනවා. මට පේන්නේ පාර වැරදිලා වගේ. මේ හරියනම් එහෙම කඩයක් තියෙන විදියක් නැහැ. හෙලෝ ගයිස්. අද යමුද මාත් එක්ක රාමෙන් කන්න 7-Eleven එකට. මට මේ දවස්වල හිපිරිස්සාවක් ඇදලා තියෙන උගුරත් නිකන් බල්ලෝ කාලා වගේ. තියෙන සැරම රාමෙන් එක හදාගෙන කන්න ඉදාගෙන තමයි යන්නේ. දැන් නම් මහරගම හරිය ඉන්නේ. වෙලාවත් පාන්දර 1ට විතර ඇති. මේ වෙලාවට ඉතින් වාහනත් අඩු නිසා ඩක් ගාලා යන්න පුළුවන්. මේ කොල්ලත් සෑහෙන දුරින් යන එක්කෙනෙක් වගේ. මේකත් නිතරම ගැලවෙනවා දැන් අලුත් හෑන්ඩ් ග්ලව්ස් දෙයක් ගන්න කාලේ හරි වගේ. මේ පාර නම් දිගටම ලයිට් එහෙම හොඳට දාලා තියෙනවා යන්නත් ආසයි. අයියෝ මං තම්නේල් එකට දාන්න හිතාගෙන ආයේ මෙතන ෆොටෝ එකක්. කොහෙද ඉතින් නෙළුම් කුල්ලේ ලයිට් ඔෆ් කරලානේ. ටෝච් එක ගහලා තමයි ෆොටෝ ගන්න. දැක්කද කෆීර් එකක් ගියා. මටත් හොඳ වැඩේ ඒක දිහා බල බල වැරදි පාරට නේ හැරෙන්නේ. දැන් ඉතින් ආවෝ යන්. කොහොමද කොල්ලෝ පාන්දරකට ක්‍රිකට් ගහනවා. ලංකාවේ කොල්ලන්ට ඉතින් ක්‍රිකට් කියන්නේ පිස්සුවක් නේ.
මට පේන්නේ වැරදිලා වගේ. මං 77 කියලා වෙන කොට හරි ලොකේෂන් දාගෙන ආවේ. මේ හරි නම් එහෙම කඩයක් තියෙන විදියක් නැහැ කොහෙත්ම. වැරදි ලොකේෂන් එකනේ දාගෙන අවිල්ලා තියෙන්නේ. කොටුවේ මොකද්ද මන්ද කඩේකට ලොකේෂන් දාගෙන තියෙන්නේ. අපරාධ සෑහෙන දුරක් ඇවිල්ලා. බල්ලා ගියාත්ම හොනටලා වගේ නේද කොහෙද? හැබැයි පොලිසිය කවුරු හරි වෙන්නත් පුළුවන්. අද මාර වාහන ගොඩන්න තියෙන මේ හරි. ගෝල් ෆේස් එකේ මොකක් කර තියනවද? ඒ ඇස්සේ කැම් එකේ බැටරි එකත් බහලා මේ හරි මාරු කරන් යනවා. හරි බැටරි එකත් මාරු කරගත්තා. තව චිට්ටු දරේ තියෙන්නේ 77 එකට. සද්ද දාන කල්ලකින් ගියාම මටත් මොකක්ද වෙනවා? ෆයිනලි ඔන්න ආව තැනට. අතනින් වාඩි වුණාම බයික් එක ලස්සනට පේන්න නවත්ත උනේ. හරස් අතර දැම්ම නම් හොඳයි වගේ. ඒ පැත්ත මේ පැත්ත හරවලා බැලුවට ගහලා තියෙනවා මොකුත් තේරෙන්නේ නැහැ. අයිස් කප් එකකුත් ගමු. දැන් තියෙන්නේ හදාගන්න. මේ අත් දෙක නම් මගේ නෙමෙයි, ඒගොල්ලෝ හදලම දෙනවා. රාමෙන් එක නම් හරි දුන් දදා තියෙන්නේ. මම ගොඩක්ම රස්නේ පිටින් කන්නේ පොඩ්ඩක් මේක නිවෙනකන් ඉන්න වෙන නිසා. මේකට අර කෝටු කැලේ දෙයක්වත් දුන්නා මේ. බැරි වැඩ කරන්න ඕනේ නැහැ නේ ගෑරුප්පෙම කනවා. රාමෙන් එක නම් නියමයි. රසයි සරයි ගානටම දෙවනවා. ඩ්‍රින්ක් එක නම් සෙට් උන්නේ නැහැ. තව ඩ්‍රින්ක් වර්ග ගොඩක් තියෙනවා. ඔයගොල්ලෝ ගියොත් ඒව try කරලා බලන්න. හරි. දැන් ඉතින් ඉමිසර ගෙදර යන්න තියෙන්නේ.